මං මේ මොකද කරන්නේ? හරි. අපි බලමු මේ මොලි කොහෙද කියලා. මම ආවා. And bye. ඔය ඉන්නේ අක්කර. අපේ ෆ්‍රෙන්ඩ් ගෲප් එකේ ඉන්න වැඩිමල්ම කෙනා. ඊට පස්සේ ඔය ඉන්නේ ටිෆනි. අහිංසක. ඔය ඉන්නේ මම උදාරයි. එතකොට ඔය ඉන්නේ ගෲප් එකේ හොඳම කෙනා. abung kata ලේන් එකට නගින්න බස් එකට. කොහෙ ගියත් බස් එකක් නැතුව බෑනේ අපේ ලංකාවේ ඇයට. Doi. intrusive thoughts. මොනාරි කියත් මොනාද අපි දෙදුබාය ආවා. ළමයි මූණ දෙන්න පේන්නේ Hi, happy Dubai. අගාරින් ඔස්ම පොකට් එක ඇත්තයි ඉතින් කලින් ආවා ඉතින් එයා කලින් බුක් කර ෆ්ලයිට් එක දැන් අපි හම්බුණා කරනවද අපිට අඩේ නෑ අපි දැන් යනවා අපේ ලගේජ් අරගෙන අපිට තව යාළුවෝ දෙන්නෙක් හම්බ වෙන්න වෙලා තියෙනවා ඉතුරු වෙලා තියෙනවා අපේ ගෲප් එකට එකතු වෙන්න. ඉතින් ඒ දෙන්නත් අරගෙන අපි යනවා අපි පික් කරන්න තියෙන වාහනේ ගාවට. konnichiwa. අපි දැන් ඇවිල්ලා ඉන්නේ ඩුබායි. මම vlog එක කරනවා.
දැන් අපි යනවා අපේ හොටල් එකට ඩ්‍රොප් කරගන්න අපි හැමෝම. අපි ඉස්සරහට කට්ටියක් යනවා. අපි හැමෝම නැවතුනේ ටවර් ප්ලාසා කියලා ලස්සන හොටල් එකකට. ඉතින් අපි දැන් එතනට අපේ වාහනයෙන් යනවා. අපි ගියාට පස්සේ එතන රූම් එක පෙන්නන්නම්කෝ. ඔන්න මමයි මගේ යාළුවෝ තව දෙන්නෙකුයි අපි ඉන්න හිතාගෙන ඉන්න රූම් එකට යනවා. අපිත් තාම දැකලා නැහැ රූම් එක. ඉතින් මම ඔයාලට පෙන්නන්නම් කොච්චර ලස්සනද අපේ රූම් එක කියන්නේ. ඉතින් අපිවම ඇවිදගෙන යනකොට ඇතුළට ලොකු ස්පේෂියස් රූම් එකක් දැකීදි පුදුම ආසාවක තනනේ හරිද? ඒ විතරක් නෙමෙයි බලන්න එළිය බලනකොට කොච්චර ලස්සන view එකක්ද තියෙන්නේ කියලා. ඔයාලා ඒ විතරක් නේ ඒක නෙමෙයි බලන්න ඕනේ නේද බාත්රූම් එක මාරම ලස්සනයි. ස්පෙෂලි ඒ කියන්නේ මගේ ඔපිනියන් එක තමයි මේක කපල්ස් වලට ලස්සන රූම් එකක්. කියන්නේ හරි ඉඳ තියනවා ඒගොල්ලෝගේ වැඩ කරගන්න වෙනම ඩෙස්ක් එකක් ඉන්න කවුච් එකක් ලස්සන ටීවී එකක් බෙඩ් එක ලොකු බෙඩ් එකක් ඒකම ලස්සන බාත්රූම් එකක් තියෙනවා ඒ විතරක් නෙමෙයි හොඳම එක තමයි බෙඩ් එකේ ඔතන තියෙනවා ලොකු වින්ඩෝ එකක් තියෙන ඒක ඕපන් කරන්න පුළුවන්. ඉතින් බාත් ටබ් එකට ඒක තමයි ඉතින් මම ආසම කෑල්ල. ඊට පස්සේ අපි යනවා කට්ටියට පොඩි බඩගින්නක් ඇවිල්ලා කෑම කඩයක් හොයාගෙන යනවා. අච්චර කෑම කඩ තියෙන අය පහු කරගෙන මෙයාලට මැක්ඩොනල්ඩ්ස් මෝනි කියලා ආවා. ඉතින් අපි ලෑස්ති වෙලා දැන් ආවා ඩුබායි මරීනා එකට. ඩුබායි මරීනා එක චුට්ටක් ඇවිදලා ලස්සන බලලා අපිට තිබුණා ස්පෙෂල් බෝට් එකක්ද යොට් එකක්ද කියන්න දන්නේ නැහැ. ඒත් අපේ ඒක අපිට ලැබෙනකම් අපි ඉතින් එහෙ මෙහෙ ඇවිද හිටියා. පොඩි ස්පෙෂල් දෙයක් ඇඩ් වෙනවා මේ ටුවර් එක ගොඩක් ස්පෙෂල් වෙන්නේ පොඩ්ඩක් නෙමෙයි ගොඩක් ස්පෙෂල් වෙන්නේ මෙන්න මේ හේතුව නිසා ඒගොල්ලෝ ඒක ඔයාලා තව චුට්ටකින් දකි ඒකින්ද ඒ දේ වෙනකන් සල්ලනතු බලාගෙන ඉන්න. ऐसी रात है जो बहुत खुश नसीब है चाहे जिसे दूर से दुनिया वो मेरे करीब है कितना कुछ कहना है फिर भी है दिल में सवाल कहीं එතනින් ඉවරුණා
ඔන්න මෙතන ඉඳන් වෙන හැමදේම පොඩි වොයිස් නෝට් එකකයි ලොකු එක්ස්ප්ලනේෂන්ස් යන්නේ නැහැ. බලලා එන්ජොයි කරන්න. මයි අද මෙච්චරයි වෙන්නේ. අපි ඩුබායි මෝල් එකකට අපි අද මේ normal tourist ලා වගේ නෙවෙයි. අපි Uber එකක් දාන්න නැතුව අපි public services try කරලා බලලා UAE වල ඉතින් ඔයාලත් අපිත් එක්ක බලන්න public services. කෙටියම කිව්වොත් මෙච්චර. හරිද? අපි ඩුබායි ගිහින් ආවා. මම අන්තිමට වීඩියෝ කරන්න දුන්නේ නැහැ. ඉතින් අපි quad bikes පැද්දා, jet ski කරා, safari එක කොහොමද කියන්නේ desert safari එකකට ගියා. ඒ experience එක ගොඩක් හොඳයි. මම හිතනවා වීඩියෝ එක මුලින් දාගන්න බලපු හැමෝටම තමයි මේ ඉතින් යන්න ඩුබායි බලන්න ජොලි ගන්න. ඉතින් අපිට මේක මෙහෙම ස්පෙෂල් විදියට අපි මේ දෙක කරා. ඉතින් උම්මාට සහ අපි හැමෝටම හම්බ වෙච්ච දෙයක් කින් චුට්ටක් මම ඔයාලටත් බලන්න දුන්නා. මම හිතනවා ඔයාලා එන්ජොයි කරා. ඒ කියන්නේ මේක මගේ පළවෙනි vlog එක, first ever vlog එක. මෙච්චර මෙහෙම vlog එකක් කරලා නැහැ මම. මම හිතනවා එන්ජොයි කරන්න නැති, ආසයි දෙන්න නැති, සතුටු වෙන්න නැති කියලා. ඉතින් ඉස්සරහට තව දේවල් වලින් හම්බ වෙමු. Bye.